හොඳයි දරුවනේ අපි අද ඉගෙන ගමු HTML basics tags ටිකක්. මුලින්ම HTML මොකක්ද කියලා අපි කෙටි හැඳින්වීමක් කරමු. HTML කියන්නේ Hypertext Markup Language කියන name එකකින් තමයි HTML කියන එක හැදිලා තියෙන්නේ. HTML අපි use කරන්නේ web page එකක් හදනකොට use කරන building blocks විදියට. ඒ කියන්නේ tags විදියට තමයි මේක හදන්නේ. එතකොට මේකෙන් අපි කරන්නේ web page එකක් හදාගන්න එක. අපි බලමු බේසික්ස් ටැග්ස් ටිකක් අද ඉගෙන ගමු ලෙසන් 1 එක නිසා. ලෙසන් 2 එකකින් මම ඔයාලට තවත් ටැග් ටිකක් කියලා දෙන්නම් ඊට අමතරව. මුලින්ම මේ ටැග් ටික ටයිප් කරගන්න. සර්ච් එකට ගිහිල්ලා නෝට්පෑඩ් එකක් ගන්න. නෝට්පෑඩ් කියලා සර්ච් කරලා මෙන්න මේ නෝට්පෑඩ් එක ඕපන් කරගන්න. මම මේ ඉන්නේ නෝට්පෑඩ් එකේ. හරි නෝට්පෑඩ් එකෙන් අපි බලමු. මුලින්ම HTML මේ විදිහටම ටැග්ස් ටික ගහගන්න. හරි මුලින්ම මේ විදිහට ඔයා ටයිප් කරගන්න. මම මේ ටැග්ස් වලින් වෙන දේවල් ඉස්සරහට කියලා දෙන්නම්. අපි මුලින්ම මේක සේව් කරගන්න ඕනේ. සේව් කරනවා මුලින්ම ෆයිල් එකට යන්න. ෆයිල් එකට ගිහින් save as කියන බටන් එක ක්ලික් කරලා ඔයාගේ ඩෙස්ක්ටොප් එකේ ඉස්සෙල්ලා ෆයිල් එකක් හදාගෙන ඉන්න, ෆෝල්ඩර් එකක් හදාගෙන ඉන්න. ෆෝල්ඩර් එකේ තමයි සේව් කරන්නේ. එතකොට ඔයාට හොයාගන්න ලේසියි. හරි මම මගේ HTML කියන ෆෝල්ඩර් එක ඇතුලේ මේක සේව් කරනවා. name එක දානකොට මුලින්ම වර්ඩින් එක දාගෙන වර්ඩින් එක ටෙක්ස්ට් එකක් ඉස්සරහට දාගන්න නම් ඒ විදිහට දාගෙන ඩොට් එකක් තියලා එක්ස්ටෙන්ෂන් එක විදිහට HTML කියලා ටයිප් කරන්න. ඊට පස්සේ save as type එක all files තෝරන්න. හරි. දැන් අපි save කරපු එක බලමු. මේ විදිහට මගේ ෆෝල්ඩර් එක ඇතුලේ තියෙනවා. දැන් save කරගත්ත එක මේක HTML001 කියන එක අපි ඒක ඩබල් ක්ලික් කරලා open කරලා බලමු. හරි. මේ දේන ඕපන් කරාම පේන විදිය. හරි මෙතන මම දාලා තිනවා Hypertext Markup Language කියලා. ටයිටල් එක ඇතුළට තමයි අපි දාගත්තේ. අපි අපේ නෝට්පෑඩ් එකත් එක්ක මේක බලමු. බලන්න ඔයා මෙතනදී අපි යූස් කරගත්ත ටැග්ස් ටිකත් එක්ක මුලින්ම අපි ටයිටල් ටැග් එක ඇතුළට දාලා තියෙනවා. මුලින්ම opening HTML කියන එක ගහලා තියෙනවා. ඊට පස්සේ ඊළඟ ටැග් එකේ විදිහට head කියන ටැග් එක අපි යූස් කරලා තියෙනවා. head එකට පස්සේ තමයි අපි ටයිටල් එක දාලා තියෙන්නේ. ටයිටල් එක ඇතුලේ මම මේ වර්ඩින් එකක් දාලා තිනවා Hypertext Markup Language කියලා. හරි ඊට පස්සේ බලන්න මේ open tag එකක් තමයි මේක. මේක close tag එකක්. මෙතන forward slash එකක් ඉස්සරහට දාලා තියෙන්නේ වචනයක් එක්ක ඉස්සරහට මේ විදිහට අල ඉරක් දාලා තින්නේ අපි close tag එක. මේක open tag එක. මේක close tag එක. ඒ විදිහට. එතකොට බලන්න මේ head tag එක ඇතුලේ තමයි අනිවාර්යයෙන්ම title කියන tag එක වැටෙන්නේ. ඒක head tag එක opening එක මෙතන close එක. ඒ විදිහට. ඊට පස්සේ මම open කරලා තිනවා body කියන tag එක. body tag එක ඇතුලේ my web page කියලා මම type කරලා තියෙනවා. බලන්න ඔයාගේ web browser එක ඇතුලේ කොහොමද ඒක පෙන්වන්නේ. web page එක පෙන්වන්නේ මෙන්න මේ සුදු පාට කොටස. සුදු පාට කොටස තමයි පෙන්වන්නේ my web page කියලා type කරගත්ත wording එක. බලන්න මේ body කියන එකෙන් පෙන්වන්නේ ඔයාගේ මෙන්න මේ web page එකේ යට කොටස. සුදු පාට තියෙන යටින් තියෙන කොටස. බලන්න අපි ඕපන් කරපු body tag එකටත් close tag එකක් මෙතනින් තියෙනවා. ඒ වගේම ඔයා ඕපන් කරගත්ත මුලින්ම HTML එකේ close එක පහළ තියෙනවා. හරි මම close එක අමතක කළා. close එක දාගන්න. මේ විදිහට close එක යට තියෙන HTML open එක
ක්ලෝස් එක මෙතන තියෙනවා. හරි. අපි දැන් මේකම වෙනස්කම් ටික කරලා බලමු. අපි ටයිටල් එක චේන්ජ් කරලා බලමු. ටයිටල් එක normal දාගමු. my page කියලා. හරි. මේකෙම වෙනස්කම් කරනකොට ඔයාට normal එකපාරක් save කියන එක හිබුවාම ඇති එකපාරක්. එතකොට මේක උඩම save වෙනවා. ඊට පස්සේ මෙතනදී refresh button එක තියෙන්නේ. මෙන්න මෙතන තියෙනවා refresh button එක. ඒකේ බුවට පස්සේ change වෙනවා. බලන්න change එක බලා ගන්න පුළුවන්. my page කියලා title එක වෙනස් වුණා. හරි. අපිට මේ විදිහට body tag එකේ normal wording එකනේ අපි දීලා තියෙන්නේ. අපි ඉගෙන ගමු අපේ ඊළඟ tag ටික. ඔයාලට දැන් මේ වචනේ bold කරගන්න ඕන නම් අපිට use කරන්න පුළුවන් B tag එක. wording එකේ ඉස්සරහට දාගන්න B අකුර. අපි use කරන්නේ bold කරන්න B tag එක. ඒවල close එක වචනේ පිටිපස්සෙන් මේ විදිහට දාගන්න. ඊට පස්සේ මම control S එකක් ඔබලා save එකක් දෙනවා. refresh කරලා බලන්න පුළුවන්. බලන්න වචනේ bold වුණා. ඒ විදිහටම අපි වචන දෙක තුනක් කරලා බලමු. තව text දෙක තුනක් copies දෙක තුනක් පල්ලෙහාට දාගමු. B tag එක අපි use කරා. ඊට පස්සේ මම italic කරන්න use කරන tag එක I. open tag එක මේ විදිහට close tag එක. මේකම save කරා refresh කරා. බලන්න මේ next page එක වචන වල තියෙනවා my web page කියලා. මෙන්න මේක තමයි අපි දාපු එක. ඒක බලන්න italic වෙලා තියෙනවා. ඒ විදිහට. ඒතර ඔක්කොම මේ විදිහට ගන්න පුළුවන් අපි. ඊළඟට use කරනවා underline. underline වලට අපි use කරනවා u tag එක. open tag එක, close tag එක. බලන්න next වචනේ underline වෙලා තියෙනවා. දැන් මේ වචන ටික ඔක්කොම එක පෙළටනේ තියෙන්නේ. අපිට මේක එකක් කර එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ ස්පේස් එකක් තියලා ගන්න පුළුවන්. ඒකට අපිට use කරන්න පුළුවන් br කියන tag එක. මේ tag එකට close tag එකක් නැහැ. ඔයාලට වචන පිටිපස්සෙන් මේ විදිහට දාන්න පුළුවන්. මේක self open self close tag එකක්. open close දෙකම එක tag එකකින් එන්නේ. ඉස්සරහට තවත් මේ වගේ tags තියෙනවා මම කියලා දෙන්නම්. මොනවද self open self close tag කියලා. බලන්න මේ විදිහට පහළට ගන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු තව අපිට use කරන්න පුළුවන් tags දෙක තුනක්. හරි. මේ විදිහටම අපි අලුත් activity එකක් හදාගමු. මේක තමයි අපි දැන් පළවෙනියටම හදපු එක. activity 1 එක. ඒකේ web page එක මෙන්න මේක. මේ විදිහට අපි දැන් use කරා b tag එක, I tag එක, underline කියන tag එක, මොකද u tag එක අපි use කරලා තියෙනවා. ඒත් මෙතනදී අපි use කරා tags තුනක්. මේ tags වලට අමතරව HTML, head, body ඒ tag වලට අමතරව අපි use කරා මෙන්න මේ tag තුන. b I u කියන tag ටික. හරි. අපි අලුත් එකක් හදාගමු. අලුත් එක හදාගන්නකොට ඔයාලට මෙතනින් ෆයිල් එකට ගිහිල්ලා new එකක් ගන්න පුළුවන්. new එකක් ගත්තට පස්සේ ඔයාලට අර දාගත්ත විදිහටම HTML මුලින් දාගත්ත ටික මේ විදිහටම ටයිප් කරගන්න body tag එකට යනකම්ම. අර විදිහටම සේව් කරගන්න පුළුවන්. අලුත් එකක් නිසා save as දීලා මම
මගේ ෆයිල් එක ඇතුලේ සේව් කරගන්නවා. එක්ස්ටෙන්ෂන් අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ .html කියලා. මෙතනදී name එක දෙනකොට ස්පේස් දෙන්න එපා මෙතන. වගේ name එකත් එක්කම පිටිපස්සෙම dot එකක් තියලා html කියන එක දාගන්න. type එකත් all files අනිවාර්යයෙන්ම තෝරන්න. හරි. මේ තියෙන මම හදාගත්ත වෙබ් පේජ් එක. මම දාගත්ත ටයිටල් එකේ විදිහටම ඔයාලට මේකේ ස්පේසින් කරනකොට මේක මෙතන ඉඳන් එන්ටර් කරන ඒවා එක දිගට කරත් මේ විදිහට අවුට්පුට් එක ගන්න පුළුවන්. හරියට ටෙක්ස්ට් එකයි ඕපන් ටෙක්ස්ට් ක්ලෝස් ටෙක්ස්ට් එක දෙනවා නම් හරියට ගන්න පුළුවන්. පැහැදිලි බව හින්දා තමයි මෙහෙම එන්ටර් කරලා පහළට අරගෙන තියෙන්නේ. හරි. මුලින්ම මම දැන් බොඩි ටැග් එක ඇතුලේ headings කියන normal වචන දීලා තිනවා කිසිම ටැග් එකක් නැතුව. හරි. මම මේකට යූස් කරනවා headings වලට අපි භාවිතා කරන ටෙක්ස්ට් එක. h1 ටැග් එක යූස් කරනවා. ඒකෙම close එක මේ විදිහට දානවා. අපි බලමු මේක සේව් කරලා control S ඔබලා සේව් කරලා refresh කරලා බලන්න පුළුවන්. මේ තියෙන්නේ H1 ටැග් එකෙන් ඔයාලට ගන්න පුළුවන් output එක කියන අකුරු bold වෙලා ලොකු කරලා පෙන්නනවා heading 1 එකේ. හරි ඊළඟට ඔයාලට යූස් කර ගන්න පුළුවන්. මේ වගේම තව 6ක් තියෙනවා headings tags. අපි ඒ 6ම ගාලා බලමු. හරි මේක උඩම අපි සේව් කරලා බලමු. මම සේව් එකක් ඔබලා වගේ වෙබ් බ්‍රවුසර් එකට ගිහිල්ලා රිෆ්‍රෙෂ් කරලා බලන්න පුළුවන් ඔයාලට heading structure කොහොමද පෙන්වන්නේ කියලා. හරි මේ තියෙන අපි යූස් කරපු headings tag ටික බලමු. H1 එකෙන් තමයි ඔයාලට ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මේ විදිහට ලොකුවට ඇවිල්ලා තියෙන්නේ H1 එකේ. ඊට පස්සේ H2 3 4 5 6 යනකම් ඇවිල්ලා තියෙන්නේ. උඩ එකට වැඩිය පොඩි වෙලා ඉන්නේ පොඩි වෙලා තමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට අපිට headings tag කරදී ලොකුම tags එක විදිහට ගන්න පුළුවන් H1 එක. H6 එක තමයි පොඩිම එක. H6 වලින් පස්සේ headings tag නෑ. H1 එකේ ඉඳන් H6 එකට යනකම් විතරයි headings tag වලට බලා ගන්න පුළුවන්. එතකොට මේ headings tag අපිට use කරන්න පුළුවන් heading එකක් දානකොට අවශ්‍ය ප්‍රමාණයට ඔයාලට මේ H tag use කරගන්න පුළුවන්. එතකොට අපි basic tags ටිකක් ඉගෙන ගත්තාද මීට අමතරව ඔයාලට ඊළඟ lesson එකෙන් බලා ගන්න පුළුවන් අනිත් tags ටික lesson 2 එකෙන් ඔයාලට තව ගැටලු තියෙනවා නම් යටින් comment එකක් දාගෙන යන්න. මොනවද ගැටලු තියෙන්නේ? තව මොනවද ඔයාලට අහගන්න ඕනි? ඒව ටික කමෙන්ට් එකක් දාන්න. නෙක්ස්ට් වීඩියෝ එකෙන් අපි හම්බෙමු.